ඉතින් කොහොමද යාළුවනේ ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සේහවර්ස් කසු YouTube channel එකට. ඉතින් අද අපි අලුත්ම කතාවක් තමයි කියන්න යන්නේ. ඒ මොකද්ද? අලුත්ම බතක කතාවක්. ඉතින් ගත්තා මෙහෙම සොසේජස්, රම්පේ, කරපිංච, සුදුලූණු, ලූණු, ඉඟුරු, එතකොට මෙතන තියෙනවා ගොඩක් ಜಾති කරාමු නැටි, එනසල් කුරුඳු. ඉතින් මෙතන බිත්තර දෙකක් ගත්තා. ඉතින් මේ ඔක්කොම අරගෙන රසම රස බතක් හදන්න තමයි යන්නේ. මේක කොහේවත් කිසිම රෙසිපි එකක නෑ. කිසිම YouTube channel එකක්වත් මම දැකලා නෑ. මේක මගේම රෙසිපි එකකට තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ ගෙදරදී හදලා බලන්න මේ වගේ බතක් හරිම රසයි. කවුරු හරි ආපුවාම හරි ඔයාලට මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් මම මේ වගේ පැන් එකක් ලිපේ තියාගෙන තෙල් චුට්ටක් දාගත්තා. ඉතින් මම මේ හදන්නේ අර කපාගත්ත ලුණු ගෙඩි දෙක බැද ගන්න. ඉතින් මෙන්න මේ විදිහට පැන් එකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකන් තියලා ඉතින් මේ ලුණු ටික මම දැන් පෑන් එකට දාගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට ලුණු ගෙඩි දෙක කපලා පෑන් එකට දාගත්තා. දාගෙන මේක බෙදෙන්න එහාට මෙහාට පෙරලලා ඉතින් බෙදෙන්න දීලා දැන් තව වැඩකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බලමු ඊළඟට අපි මොකක්ද කරන්න යන්නේ කියලා. මේ විදිහට ඔක්කොම ලුණු ටික දාගෙන ඒ ටික බැදෙන්න තිබ්බා. බැදෙන්න තියලා අපි යන්නේ දැන් උඟුරු සුදු ලුණු ටික ඔක්කොම ටික එකතු කරලා මේකේ තලා ගන්න. මං ගෙඩියක් අරගෙන සුදු ලුණු ඉඟුරු ඒ ටික ඔක්කොම අරගෙන මේකේ තලා ගන්න ඕනේ. සුදු ලුණු ඉඟුරු එනසල් කරාඹු නැටි කුරුඳු ඔන්න ඔය ටික අරගෙන කරපිංචා ටිකක් දාගෙන මේකට තලා ගන්න. එතකොට රසයි. ඉතින් මේ ටික හොඳට මේ විදිහට වෙන් සෝදලා අරගෙන මම මේ විදිහට වංගෙඩියට දාගත්තා. දාගෙන දැන් මේ ටික හොඳට කොටා ගන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන හොඳට මේ ටික චූටි කෑලි වෙන්න හොඳට මං කොටා ගත්තා. ඔන්න ඒ අතරේ බලමු අපි ලුණු එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න හොඳට වැදිලා මේ ටික මෙන්න මේ රන්වන් පාට පැහැයක් එනකන් හොඳට බෙදගන්න. මේ අපි අර බෙදුම් වලට බෙදගන්න යන්නේ ප්‍රමාණයට තිබ්බනම් මේක රසයි. මේකට තව ඔයාලට රට කජු එහෙම දාන්න පුළුවන් නම් ඒ ටිකක් දාගෙන ඒකටම දාගෙන බෙදගන්න. එතකොට ඊට වඩා රසයි. ඉතින් මම මේ විදිහට ආයෙත් පෑන් එක ලිපේ තියලා තෙල් චුට්ටක් දාගත්තා. ඒකට ආයේ බටර් චුට්ටකුත් මෙන්න මේ විදිහට දාගත්තා. බටර් ටික මෙල්ට් වෙනකන් හොඳට හැදි ගන්න. මේ බලන්න මගේ බටර් ටික මෙල්ට් වෙනවා. මට දැන් මදි කියලා හිතුනොත් ආයෙත් බටර් ඔයාලගේ බත අනුව මේකේ බටර් ඔයාලට වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට බටර් ටික මෙල්ට් වෙන්න එහා මෙහා කරගෙන මේ විදිහට මෙල්ට් කරගත්තා. ඉතින් මම ඊට පස්සේ ආයෙ මම කපාගත්තු සොසේජස් ටික මේකට දාලා බෙද ගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සොසේජස් ටික දාලා මම හොඳට එහා මෙහා කරලා මේක බෙදගත්තා. ඒ සොසේජස් ඉස්සර වෙලාම මොකද හොඳට අපිට බෙද ගන්න ඕනේ හින්දා තමයි මේ සොසේජස් ටික දැම්මේ. ඉතින් ඊට පස්සේ මේ ටික එහා මෙහා කර හොඳට මම මේක රන්වන් පැහැයට එනකන් හොඳට මම මේක බෙදගත්තා. ඉතින් බෙදගෙන ඉවර වෙලා මම මේකට ඊළඟට අපේ බිත්තර දෙක එකතු කරන්න තමයි යන්නේ. හැබැයි බිත්තර දෙක එකතු කරන්න කලින් හොඳට මේ වගේ බෙද ගන්න. ඔයාලත් මේකට තව ඔයාලට එකතු කරන්න පුළුවන් චිකන් තියෙනවා නම් චිකන් මාළු ඔය වගේ දේවල් චුට්ට තියෙනවා නම් ඕනනම් එකතු කරගන්න පුළුවන්. ඉස්සෝ ඒ වගේ මට තිබ්බ දේවල් වලින් තමයි මේ හදලා ඔයාලට පෙන්නන. ඔයාලට මේකට තව ඒවා එකතු කරන්න පුළුවන්. මෙන්න මං ඊට පස්සේ බිත්තර දෙක දැම්මා. ඒකට ගම්මිරිස් දැම්මා. ගම්මිරිස් හොඳට දාගන්න. නැත්නම් අපිට එක මේ බබාලා ඉන්නවා නම් ඒගොල්ලන්ට බඩේ අමාරු එහෙම හැදෙන්න පුළුවන් නේ. ඒකින්ද බිත්තර වලට අනිවාර්යෙන් නිකන් බිත්තර හැදුවත් අපි ගම්මිරිස් දානවනේ. ඒ වගේ ගම්මිරිස් චුටක් එකතු කරගන්න. ඉතින් මේ විදිහට මේ වගේ කෑලි වෙන්වෙන්ම පේන්න හොඳට මම මේක මේවා කරගත්තා. ඉතින් දැන් හදන්නේ හාල් ටික ලිපේ තියාගන්න. ඉතින් ඔයාලට සම්බ ගන්නත් පුළුවන් මේකට නේද? මේකට එතකොට
බාස්මති රයිස් එක ගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට අරගෙන මම අර කොටාගත්තු ඉඟුරු සුදු ලූණු ඒ ටික ඔක්කොම එකතු කරගත්තා. බැදගත්තු කරපිංචා ලූණු ඒ ටිකත් මම ඔක්කොම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා නේද? දැන් ඒකේ තෙල් එක්කම තමයි මම මේ ටික එකතු කරන්නේ. ඊට පස්සේ අර මම බැදගත්තු සොසේජස් බිත්තර ටිකත් මම මේකට දාගත්තා. ඔයාලට මං කියවනේ චිකන් මාළුව නම් මනම් ඒවත් තියෙනවා නම් මේවා එක්කම බැදගෙන ඕක දාගන්න පුළුවන්. ඉතින් මට මේක කහ චුට්ටක් එන්න ඕන හින්දා මම කහ කුඩු චුට්ටක් මේකට එකතු කරගත්තා. ඉතින් මේ විදිහට හොඳට මං හැඳි මිටින් මේක කලවම් කරලා මේක දැන් තැම්බෙන්න තියෙනවා රයිස් කුකර් එක ගන්න ඕනේ. ඉතින් මේක මේ විදිහට තියලා මට ලුණු චුට්ටක් මදි කියලා හිතුණා. ඕන්නම් බටර් චුට්ටකුත් ඕන්නම් තව දාගන්න පුළුවන්. එතකොට අපේ මේ බතේ රසය වැඩි වෙනවා. ඉතින් බටර් චුට්ටක් මේ විදිහට මම අරගෙන මට මදි කියලා හිතුණා. ඒකින්ද බටර් චුට්ටක් ආයෙ මම දාගත්තා. මෙන්න මේ විදිහට. ඔයාලගේ බතේ ප්‍රමාණය අනුව බටර් දාගන්න. එතකොට මේක රසය වැඩි වෙනවා. ඊට පස්සේ මට ලුණු චුට්ටකුත් දාගන්න ඕන වුණා. ඒකින්ද මම ලුණු තිහෙන්දකුත් මේකට එකතු කරගත්තා අය. ඉතින් මේ විදිහට ඔක්කොම එකතු කරගෙන මම මේක රයිස් කුකර් එකේ තැම්බෙන්න තිබ්බා. තියලා ඔන්න බලන්න චුට්ට වෙලාවකින් මට මෙන්න මේ විදිහේ බත් එක ඔන්න හොඳ සුවඳට මේක දැන් තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට අපි නැවත කූරු ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කූරු ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් හොඳට වහලා තියන්න ඕනේ. ඉතින් ඔන්න දැන් බත තැම්බිලා ඉවරයි. දැන් අපි හදන්නේ මේක කන්න හොඳ චිකන් කරි එකක් හදාගන්න. ඉතින් චිකන් කරි එක නම් මම හැදුවා මෙන්න මේ විදිහට රසම රස චිකන් කරි එකත් එක්ක තමයි අද බත් එක කන්න යන්නේ. ඉතින් මේ විදිහට බත් එක හොඳ ලස්සනට අපි ආවා මේ විදිහට බෙදුවා උඩින් මම එකතු කරගත්තා මේකට මේ ප්ලම්ස්. ඉතින් ගිහිල්ලා එන්නම් ඔයාලත් හදලා බලන්න. මුතු සරණයි.